ඔන්න අදත් ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එක චුට්ටක් විතර වෙනස් වීඩියෝ එකක්. ඔයාලා මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකල්ම ඉඳී කියලා මං හිතනවා. ඉතින් අලුතෙන්ම මගේ channel එකට ආපු කෙනෙක් නම් දිගටම වීඩියෝ එක බලන්න කියන ගමන් like එකක්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ channel එකත් subscribe කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ ජීවිතය කියන්නේ අපි හැමෝටම එක වගේ ලැබෙන දෙයක් නෙමෙයිනේ. එකිනෙකට වෙනස්. පවුලක් හැටියට හැමෝම ආසයි එකට ජීවත් වෙන්න. ඒත් සමහර වෙලාවට සමහර අයට ඒ දේ 100%ක්ම හම්බ වෙන්නේ නැහැ. හැබැයි ළඟම ඉන්නේ නැහැ කියන එකෙන් ඒ ආදරය ඒ බැඳීම නැති වෙනවා කියලා හිතන්න බෑ. ඒක අපි ලස්සනට තියාගන්න පුංචි පුංචි දේවල් වලට පුළුවන් අපේ ජීවිතේ හැඩ කරන්න ලස්සන කරන්න. ඉතින් හම්බෙන හැම පුංචි තප්පරයකදීම සතුටින් ආදරෙන් ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන්. මගේ හස්බන්ඩ්ුත් අවුරුදු 2කට පස්සේ මේ පාර වැකේෂන් එක ආවේ. ඒකත් දවස් 15ක් වගේ පුංචි කාලයකට. ඉතින් ඔයාලා දන්නවනේ ඒ දවස් 15ෙත් අපේ ගෙදර වැඩත් එක්ක තමයි ගොඩක් කාලෙ ගෙවුනේ. මොකද මේක ඉස්කෝලේ නිමාඩු කාලයක් නෙමෙයි හින්දා අපිට ඉස්කෝලේ අතපසු කරගන්නත් බැහැ. ඉතින් කොහොම හරි ඒ දවස් 15 ඇතුලේ අපි එක දවසක් පොය දවසක කැලණි රජමහා විහාරයට ගියා. ඊටු දවස් ටිකම ගෙදර තමයි. ඉතින් අපේ ගෙදර ඇතුලේ උපරිම සතුටින් සාමයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මොකද ඇත්තටම අපි 4 දෙනා කොච්චර අම්මලා තාත්තලා දරුවෝ වුණාට හරියට නිකන් යාළුවෝ වගේ තමයි අපි 4 දෙනාම ඉන්නේ. ඒක නිසාම අපි කොහේ හිටියත් සතුටින් ඉන්නවා. ඒත් ඉතින් එළියට යන්න ඕනි කියන එකත් ඔළුවේ තියෙනවා. මොකද මමත් අවුරුදු 2ක් තිස්සේ බලාගෙන ඉන්නේ පොඩ්ඩක් එළියට යන්න මේගොල්ලොත් එක්ක හස්බන්ඩ් එක්ක. තනියෙන් ලොකු ගමන් යන්න විදිහක් නැහැ වගේම තනියෙන් පොඩි දෙන්න එක්ක ගියත් ඇත්තටම ඒක හිතට සතුටක් නැහැ. මගේ හස්බන්ඩ්ුත් එහෙමයි. රට හිටියා කියලා එයා ලොකුවට හිමිහි යන කෙනෙක් නෙමෙයි. මොකද එයාත් කැමති අපි 3 දෙනා එක්ක යන ගමනක් විමනක් යන්න. ඉතින් අපි ඔය දැන් යන්නේ මාරවිල කුරුසපල්ලියට. ඔයාලා දන්නවද ඇයි අපි මේ ගමන යන්නේ මේ පැත්ත තෝරගත්තේ කියලා? මොකද මට කුරුසපල්ලියට යන්න ලොකු ආසාවක් තිබුණා. මං හස්බන්ඩ් එක්කත් කියමයි හිටියේ. ඒත් ඇත්තටම මට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද හස්බන්ඩ් නැතුව සමහර ගමන් යන්න විදියක් ඇත්තටම මට නැහැ. ඉතින් අන්තිමට අපිට කොහේ හරි යන්න දුරක යන්න තියෙන කාලයක් නැතු වුණා. කාලය ඇත්තටම හරස් වුණා. අන්තිම 13 වෙනිදා හරි 14 වෙනිදා හරි තමයි අපි මේ ගමනත් දාගත්තේ. ඒ වෙනකොට ගෙදර වැඩත් එක්ක වියදම් පැත්තත් සැර වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි තීරණය කරා අපි මාරවිල පැත්තේ හොටෙල් එකක් බුක් කරගෙන කුරුසපල්ලියටත් ගිහිල්ලා ඒ වැඩෙත් කරගෙන එදා දවස එහෙම ගත කරලා එනවා කියලා. මොකද පහුවදා තමා 13 අපි ගියේ. 14 ගෙදර ඇවිල්ලා 15 තමා හස්බන්ඩ්ට යන්න තිබ්බේ. ඉතින් අපි කොහොම හරි මෙන්න මේ හොටෙල් එක තමා බුක් කරගත්තේ. අපි booking.com එකේ බලලා White Rose Beach Resort කියන එක මේක බොහොම low price එකකට තිබුණේ. ඇත්තටම අපි එන අතරමඟදීත් හිතාවේ මේක කොහොම තැනක්ද මෙච්චර ගාණ අඩු මේක කොහොමද දන්නේ කියලා හිත තමයි ආවේ. හැබැයි ආවට පස්සේ ලොකේෂන් එකත් ප්‍රශ්නයක් නෑ. හොඳ ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තිබුණා. රූම් එකේ ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් එකත් හොඳයි. හොට් වෝටර් තිබුණා, AC තිබුණා. මේ වගේ බෙඩ් දෙකක් තිබුණා. පොඩි පැන්ට්‍රි එක තියෙනවා. පැන්ට්‍රි එක ළඟින් ඈත බැලුවාම ලස්සනට බීච් එක ලස්සනට පේනවා. මේ පැත්තේ මුහුද හරිය ලස්සනයි. මට අනිත් මේ නිගම්බෝ සයිඩ් එකට වඩා මේ බීච් එකේ පුදුම ලස්සනක් පෙනුණා. ඒ වගේම කියන්න ඕනේ පූල් එකත් මාරම පිරිසිදුයි. ගොඩාක් කට්ටිය හිටියෙත් නැති නිසා අපිට ඕන කරන නිදහස සාමකාමී බව හොඳටම තිබුණා. කෑම ගන්න
මේකේ රෙස්ටුරන්ට් එකට යන්න පුළුවන්. ඒ වුණාට අපි කෑම ගත්තෙත් රූම් එක ඇතුළෙමයි. කෑමත් ඇත්තටම හරිම රසයි. ඒවලත් සාධාරණ මිලක් තිබුණා. අපි හිතුවටත් වඩා අඩු වියදමකින් ඇත්තටම අපේ මේ ගමන අපිට මේ ගත කරලා එන්න පුළුවන් වුණා. මෙතන ඉඳන් කුරුසපල්ලියට තියෙන විනාඩි 15ක් වගේ දුර. ඊට පස්සේ අපි ඇවිල්ලා මේ මොනවා චුට්ටක් නිදහසේ හිටියා. අතර අපි 4 දෙනා කතා වෙලා නෙමෙයි. දන්නේම නැතුව අපි 4 දෙනාම ඩෙනිමයි සුදු ටී-ෂර්ට් එකයි තමයි ඇඳලා තිබ්බේ. වෙනදාට අපි වැකේෂන් එකක් එන්න කලින් යන්නේ කොහෙද ඔක්කොම ප්ලෑන් කරලා තිබුණත් මේ පාර හදිස්සියේ ආපු නිසා හස්බන්ඩ් කිසිම එහෙම ප්ලෑන් එකක් කරලා තිබ්බේ නැහැ. පේනවනේ එයාට ඇවිල්ලත් වැඩ. මොකද එයා වැඩ තියෙදි තමයි මේ දවස් 15වත් ආවේ. ඉතින් එයාට යන තැන මේ හැමතිස්සෙම කරන්න වැඩ තියෙනවා. මේ පුංචි වීඩියෝ එක නම් මගේ දෝණි තමා අරගෙන තිබුණේ ආපු ගමන්. ඉතින් ඒක තමයි පුළුවන් වෙලාවට අපිට ලැබෙන දවස් දෙකද අපි සතුටින් ඉන්න ඕනේ. ඒවා තමයි අපිට මතක ලෙස ඉතුරු වෙන්නේ අන්තිමට. ඉතින් බලන්නකෝ ওই කිචන් එක ළඟින් බීච් එක පේන හැටි. හරිම ලස්සනයි. ලස්සනට නිල් පාටට මුහුද පේනවා. මේ වගේ එක දවසක් හරි ගත කරන්න ලැබුණ එක ඇත්තටම ලොකුම සතුටක්. ඔන්න ඉතින් ඒ ඇවිල්ලා ටික වෙලාවකින් වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තට පස්සේ මෙයාලා පූල් එකට බැස්සා. මෙයාලා ගිහුවට ඇත්තටම මාත් ගියා. මට නම් ඇත්තටම ස්විමින් බෑ. මේගොල්ලෝ ස්විමින් කරනවා මම ඉතින් ඔහේ බෑගෙන වීඩියෝ කරනවා ඒ වගේ තමයි. ඉතින් ෆැමිලි එකක් වුණාම හැමෝම එකට ඉන්න මොහොතවල් හරිම ලස්සනයි. සුන්දර මතක. අපිට ඉතින් මේවා හැමදාම ලැබෙන්නේ නැති දවස්නේ. ඔන්න දැන් ස්විමින් කරලා එහෙම ඇවිල්ලා දැක්කද කෝපි එක තාත්තට හදලා තින්නේ පුතා. මට ටී එකක් හැදුවා දුව. ඉතින් අයියයි නංගි මේ විදියට ඔන්න අපිට ටී කොෆි හදලා දුන්නා. ඉතින් යාලටත් මේක ලොකු මේ මනසට රිලැක්ස් එකක්. එයාලත් මේ තැනට ඇත්තටම කැමති වුණා ඒ නිදහසට සාමකාමී බවට. ඊට පස්සේ අපි පූල් එකෙත් ඉඳලා එහෙම තේ කොෆි එකක් බීලා මෙයාලා දීපු කෙලිම කුරුසපල්ලියට ආවා. කුරුසපල්ලිය ගැන ඔයාලා අහලා ඇතිනේ. මෙතන ගොඩාක් හාස්කම් තියෙන තැනක්. මේක හදලා තින්නේ ඇත්තටම මේ සොහොනක. එතනයි එක විශේෂත්වය. එතන ওই බාරහාරවලට දන ගාගෙන ගිහිල්ලා මේ ජේසුට බාර වෙන්න පුළුවන් තැන. මේ කුරුසපල්ලියෙන් චුට්ටක් එහාට ගියාම තියෙන සුරුවමක් ළඟ අපි එතෙන්ටත් ආවා. එතන ওই බෝට්ටු කරවල හිමත් විකුණන්න තිබුණා. පුංචි පුංචි කඩ වීදිත් තියෙනවා. මමත් ওই කඩ වීදියකින් වඩේ වගේකුත් අරගෙන කෑවා ඇත්තටම. මේ තියෙන පල්ලිය. ඉතින් අපි ටික වෙලාවක් පැයක් එකමාරක් වගේ කාලයක් ඔතනත් ගත කරලා ඊට පස්සේ ආපහු රූම් එකට ගියා. අපේ දුවට ඉතින් බීච් එකට යන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ. එයාව එකටත් එක්කයි යන්න ඕනේ රැ වෙන්න කලින්. ඔන්න ඉතින් ඇවිල්ලා දුවට ඉතින් පිස්සු හැදිලා වගේ තමයි ඔය. පේනවද? බීච් එකෙන් අරගෙන රූම් එකට එක්කයි යන්න සෑහෙන්න අමාරු වුණා. කෝලම් කර ওই විදිහට තාත්තයි දුවයි පුතයි තුන්දෙනාම එහෙමයි. පුතා නම් ගොඩක් ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න වැඩ තමා කරේ. මමත් ඉතින් වීඩියෝ කරන ගමන් ඔය රැල්ල පාගනවා කකුල් දෙක තෙමා ගත්තා විතරයි. මෙයාලා නම් ඉතින් උපරිම සතුටු වුණා මට හිතෙන්නේ. එදා හවස් වරුවෙත් ගියා. පහවදා උදේ වරුවේ දෙකේ මේගොල්ලෝ බීච් එකේ සෑහෙන වෙලාවක් හිටියා. පේනවනේ තාත්තත් පොඩි එකා වගේ. මේ ඒගොල්ලෝ හොඳට මුහුදේ නෑවා. මුහුදු වතුර වලින් නාන එක හොඳයිලුනේ. හැබැයි මම නම් නාන්න ගියේ නෑ. මම ওই විදියට ඇවිද මේ මුළු වෙලාවම ඉතින් එයාලා ගැන අවධානයෙන් බලාගෙන ඉන්නත් එපා. අම්මලා වුණාම ඉතින් කොහේ ගියත් ඒක තියෙනවා. චුට්ටක් තාත්තලාට වඩා දරුවෝ ගැන
හිතේ බයක් තියෙනවා මේ මුහුදත් එක්ක ළමයි බෑගෙන ඉන්නකොට පරිස්සමින් ඉන්න එපා. ඉතින් අපේ ජීවිතවල මේවා තමා මතක සටහන්. මං ඉතින් ඒවා එකතු කරන්න හරිම ආසයි. ඉඳලා හිටලා ලැබෙන මෙහෙම දවස්වල උපරිම සතුටින් ආදරෙන් ගත කරන එක තමා සතුට. ගෙවන හැම මොහොතක්ම පුළුවන් තරම් ආදරෙන් සතුටින් ඉන්න ඕනේ. මම දරුවෝ දෙන්නත් එක්ක ලංකාවේ තනියෙන් ඉන්නකොට හස්බන්ඩ් එහෙ ඉන්නවා. එහෙම කියලා කොයි මොහොතකවත් හිතේ කනගාටුවකින් තරහකින් නම් ඉන්න හොඳ නැහැ. මොකද පුළුවන් විදිහට අපි ජීවිතේ සතුටින් ගත කරන්න ඕනේ. ඒ වුණාට පවුලම එකතු වුණාම දැනෙන සතුට ඒක වචන වලට නිම කරන්න බෑ. වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් එහෙම දවස් ගෙවිලා යන්නේ හරියට විදුලි වේගෙන් ගෙවිලා යන්නේ. මේ දවස් 15 අන්තිම දවස තමයි මේ 14 වෙනිදා. ඉතින් හෙට උදේ වෙනකොට හස්බන්ඩ් ආයෙත් පිටත් වෙලා යනවා. ආයෙමත් ජීවිතේ පොඩි පාළුවක් කාන්සියක් දැනේ. සතියක් දෙකක් තුනක් යනකල් පොඩ්ඩක් විතර රිකවර් වෙන්න අමාරු වෙයි. ආපහු තනියෙන් වැඩ කරන්න. පාන්දර නැගිටගෙන වැඩ කරන ඒවා. ඒ ඔක්කොම බර ඔලුවට වැටෙනවනේ. ඉතින් හස්බන්ඩ් කෙනෙක් ඉන්නකොට වයිෆ් කෙනෙක්ට මේ පීඩනය ටිකක් අඩුයි. ටිකක් නෙමෙයි මං හිතනවා හොඳටම අඩුයි කියලා. ඉතින් අන්තිම දවසේ හරි මෙහෙම නිදහසේ දවසක් ගත කරාම ඒක ඉදිරියට එනේ අභියෝගවලට අපිට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් මම දන්න ගොඩාක් හස්බන්ඩ්ලා රට ඉන්න අය ආව ගමන් කරන්නේ එක දවසක් හරි කොහේ හරි නිදහසේ ගත කරන්න යන්නේක. ඒක මං හිතන්නේ එයාලව මානසිකව සුවපත් කරනවා. අපි එන අතරතුරේදී දවල් කෑමට ජායල පාරේ ගම්පහ කිට්ටුවෙන් නෙළුම් කඩේ බත් කියලා එකකින් බතුත් අරගෙන තමයි ආවේ. අපි එනකොට ඇත්තටම තව ගමන් කීපයකුත් ගිහලා හවස් වුණා. ඉතින් ඒ බත් එකත් මාරම රසයි. ඉතින් එදා දවස ඔහොම ගෙවිලා හවස් වරුවෙත් ලොකු වැඩ කොටසක් කරලා අපි සතුටින් ඒ දවස් කීපය ගත කරා. ඔය ඒ කාලෙදි ගත්ත පුංචි වීඩියෝ ටිකක්. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලා එක්ක බෙදාගත්තේ එකක් මගේ මතකයන් විදිහට. අනිත් එක ජීවිතේ පුළුවන් තරම් තමන්ගේ පවුලත් එක්ක හැම වෙලාවකම සතුටින් ඉන්න. දරුවෝ වෙනුවෙන්, යුතුයකම් වගකීම් වෙනුවෙන් දෙපැත්තකට වෙලා ඉන්න හැම දෙමව්පියෙක්ම කැමති ආදරෙන් සතුටින් ගත කරන්න. ඒත් ලැබෙන පුංචිම වෙලාවේ හරි සතුටින් ඉන්න. ඒ බැඳීම රැක ගන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ස්තුතියි. හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න ඕනේ. ඒ වගේම හැම සුබ ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ජීවිතේ සතුටින් ගත කරන්න වගේම ලස්සනට පවුලත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. එහෙනම් ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. මගේ ෆැමිලි වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ආයෙමත්. බයි.